සියලුදෙනාගේම අවසරයි සියලු මාධ්‍යවේදී හිතවතුනි. අද මම හිතන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මාධ්‍ය සාකච්ඡාවක් හදවන්න ප්‍රධානම හේතුව ඊයේ මම හිතන්නේ අපි මේ රටේ ඉන්න සියලු දෙනාම ඉතාමත් සතුටු වෙච්ච දවසක්. මොකද අපේ 78 වන නිදහස් දිනය අපි සමරුවා. ඒ සාමාන්‍යයෙන් අපි පක්ෂයක් විදිහට ගත්තාම මේ නිදහස් දිනය පිළිබඳව මම හිතන්නේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව අපි හැමෝම තමන්ගේ නිදහස අගයන මිනිසුන් විදිහට නිදහස පිළිබඳව වටිනාකමක් තියෙන අය විදිහට ඉතාමත් අභිමානවත්ව මේක අපි සමරනවා. අපි වාහනේ සිංහ කුඩියක් දා ගන්නවා, ගෙදර සිංහ කුඩියක් දා ගන්නවා, නගරයේ සිංහ කුඩියක් දානවා. මේ වගේ ඉතාමත් අභිමාණයෙන් තමයි අපි අපේ රටේ, මගේ රටේ නිදහස් දිනය අපි සමරන්නේ. නමුත් අපි ඊයේ දැක්කා මම හිතන්නේ නිදහස් උත්සවය ඉතාමත් චාම් විදිහට තිබුණා. මුදල් ඉතුරු කරන්න මම හිතන්නේ උගත්ත උත්සාහයක් වෙන්න ඇති. අපි මේ පිළිබඳව සතුටු වෙනවා. මොකද යම් කිසි උත්සවයක් අපට මුදල් නාස්තියෙන් තොරව කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඉතාමත් බොහොම හොඳයි. හැබැයි මේ ජාතික දිනයක් විදිහට අපි නම් කරලා තියෙන නිදහස් දිනය කියන එකේ තේරුම මොකක්ද? අපි රටක් වුණාම ඒ රටේ නිදහස් දිනය පිළිබඳව අපිට යම් කිසි අභිමානයක් තියෙන්න ඕනකම තියෙනවා. ඒ අභිමානය පේන්න ඕනකමක් තියෙනවා. ඒ වගේම ඒ අභිමානය මුක්ති දෙන්න ඕනකමක් තියෙනවා. හැබැයි අපි දැක්කම ජාතික නිදහස් දිනයේ ප්‍රථම මම හිතන්නේ රාජ්‍ය පරිපාලන නැමැති වෙන්න ඇති එතුමා යම් කිසි ප්‍රකාශයක් කරලා තිබුණා ණයට ගත්ත මුදල් වලින් ආයුධ පෙන්වන එක ආඩම්බරයක් නෙමෙයි කියන කාරණාව. හැබැයි අපි අහන්න ඕනකම තියෙනවා ඒ ඇමතුමාලාගේ සහ ජනාධිපති අනුකුමාර සහෝදරගෙන් මම අද උදේ එනකොට මම දැක්ක පත්තරේ කියවනවා මට ඇහුණා. ඒකෙදි මම දැක්ක ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක්ද කොයිද බේත් ගැනීම සඳහා වෙන් කරනවා කියලා. ඒ වගේම අපි දැක්කා දිත්වා සුලිකුණාටුව වෙලාවෙත් අපිට ආධාර ලැබුණා. ඒ ආධාර පාවිච්චි කරනවා. ඒ වගේ මේ රටේ ඉතිහාසයේ පුරාවටම ණය ආධාරات එක්ක මේ රටේ දියුණු කරලා තියෙන සංවර්ධනය කරලා තියෙනවා. ඒක බේත් වලට වෙන්න පුළුවන්, පාරවල් වලට වෙන්න පුළුවන්, ඉස්කෝල වලට වෙන්න පුළුවන්. අද මම හිතන්නේ මේ අපි කතා බහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා අපි යම් කොටසක් මම හිතන්නේ ණය මුදල් වලින් යම් කොටසක් ආධාර මුදල් වලින් ඒ හරහා තමයි අපි මේ රටේ දියුණුව ලං කරගන්නේ. ඉතින් මට පුදුමයි ණය අරගෙන පාර හදන්න හොඳ නම්, ණය අරගෙන අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න හොඳ නම්, ණය අරගෙන බේත් ටික ගන්න හොඳ නම්, ණයට ගත්ත එහෙම නැත්නම් ණය මුදලකින් ලබාගත් ආයුධ ටික පෙන්වීමේ තියෙන වරද මොකක්ද කියන කාරණාව. ඒක ණයටද කොහොමද ගන්න කියන කාරණාව නෙමෙයි. අපි ඒක ගත්තට පස්සේ ඒක අපේ. දැන් උදාහරණයක් විදියට අපි ලංකා බැංකුවෙන් හරි මහජන බැංකුවෙන් හරි ණයක් අරගෙන අපි වාහනයක් ගත්තොත් ඒක වාහනේ මගේ. ඒ වාහනේ අයිතිකාරයාගේ. එරෙන්ඩ් එක මහජන බැංකුවේවත් ලංකා බැංකුවේවත් ණය ගත්ත තැනට අයිති දෙයක් නෙමෙයි. එහෙමනම් මම හිතන්නේ මේ කතාව ඇතුලේ තියෙන කාරණාව මොකද්ද? අපිට ඉතාමත් හොඳින් පැහැදිලිව පේනවා මේ අය අපේ රටේ තිබිච්ච යුද ජයග්‍රහණය අපේ රටේ දෙමළ මිනිස්සු විශාල ප්‍රමාණයක් ජීවිතය පූජා කරලා සිංහල ජනතාව විශාල ප්‍රමාණයක් ජීවිතය පූජා කරලා ඒ වගේම මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් ජීවිත පූජා කරලා මේ ජීවත් වෙන අනිකුත් සියලුම ජාතීන් බර්ගර් වෙන්න පුළුවන් වෙනත් ජාතීන් වෙන්න පුළුවන් මේ සියලු දෙනාම මහා ජීවිත කැපකිරීමකින් පසුව ඒ ලබාගත් නිදහස පිළිබඳව මම හිතන්නේ මේ ආයත යම්කිසි වටිනාකමක් නැතුව ඇති. ඒ නිසා වෙන්න ඇති මේක වචනෙන් පවා මේක හැල්ලු කරන්න යන්නේ අපි ගාව තියෙන ආයුධ, අපි ගාව තියෙන ගුවන් යාන මේ සියල්ලම ණයට ගත්ත ඒවා නිසා මේවා පෙන්වීමේ කිසිම ආඩම්බරයක් රටකට නැහැ කියලා. හැබැයි මම දැක්ක මම හිතන්නේ එතුමා දැක්කද දන්නේ නැහැ. මේ ළඟදිත් මම හිතන්නේ මේ වගේ ජාතික දිනයන් සමරුවා ඉන්දියාවේ සමරුවා. ඒ වගේම චීනයේ මේ වගේ උත්සවයක් තිබුණා. ඒ වගේම උතුරු කොරියාවේ යම්කිසි උත්සවයක් තිබුණා. අපි දැක්ක තමන්ගේ යුද ශක්තිය කොහොමද පෙන්වන්නේ කියලා. හැබැයි ඒ රටේ මිනිස්සු කවදාවත් මේක ණය වෙලාද හැදුවේ. එහෙම නැත්නම් කණ්ඩ දින්න සල්ලි වලින්ද මේක හැදුවේ. පාර හදන්න තියෙන සල්ලි වලින්ද මේක හැදුවේ කියන එක ප්‍රශ්න කරන්නේ නැතුව ඒ අය තමන්ගේ අභිමානය පෙන්වනවා. තමන්ගා මෙවැනි යුද ශක්තියක් තියෙනවා කියන කාරණා. අපි දන්නවා අපේ ලෝකයේ යුද ශක්තියත් එක්ක මේක පෙන්ලා අපිට හැප්පෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මං හිතන්නේ රටක අභිමානය පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ජාතික නිදහස් දවසේ අපි පුරුද්දක් විදියට පළපුරුද්දක් විදියට පහුගිය කාලේ නම් කරගෙන ආවේ. නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා.
ඒ වගේ මම ඔබතුමාලා දකින්න ඇති මාධ්‍යවේදී අපේ හිතවත්තු ටික වෙනදා ත්‍රිවිධ හමුදාවේ ඒ පෙළපාලිය යනකොට කොහොමද මේ හඳුන්වා දෙන්නේ? මේ හඳුන්වා දෙන්නේ මේ රට නිදහස් කරගත්ත යුද්ධෙදී ත්‍රස්තවාදීන් එක්ක තිබිච්ච යුද්ධෙදී මේ අය කරපු කැපකිරීම පිළිබඳව තමයි ඒ ජාතික නිදහස් දිනේ ඒ අය ජනාධිපතිතුමා සහ ඒ ආරාධ අමුතු ඉදිරියෙන් යන වෙලාවේදී ලෝකෙටම හඳුන්වලා දුන්නේ මෙන්න අහවල් සේනාංකය අහවල් කාලේදී අහවල් දේ කරා යුද්ධයේ මෙතන කැපකිරීමක් කරා අද වෙනකොට රණවිරුව මෙච්චරක් මිය ගිහිල්ලා තියෙනවා මෙච්චරක් ආබාධ වෙලා තියෙනවා එවැනි කැපකිරීමක් කරපු කණ්ඩායම තමයි මේ නියෝජනය කරලා යන්නේ කියලා රටක අවධානය යොමු කරලා රටක අභිමානය ඒ ජයනේ රටේ ජනතාවගේ ගෞරවය අභිමානයක් කරලා දුන්නා ඒ රණවිරුවට. ඒ රණවිරුවා සමහර වෙලාවට මේ උත්සවෙට එන්නේ නැහැ. හැබැයි ගෙදර ඉඳන් සමහරලාට අද අත නැති වෙන්න පුළුවන්, කකුල නැති වෙන්න පුළුවන්, ඇස් දෙක පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි රණවිරුවා මේක රූපවාහිනිය හරි බලනකොට සතුටු වුණා. අපි කරපු කැපකිරීමට අද අපිට අභිමානයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා කියලා අද එන්න බැරි වුණත් මේ උත්සවයට අතපය අහිමි වුණත් ඇස් දෙක පේන්නේ නැති වුණත් ඒ ඇයට යම් අභිමානයක් ලැබුණා මේ නිදහස් දිනේ දවසේ ඒ තමන්ගේ අනුකණ්ඩේ යනකොට ඒකට ලබා දෙන ගෞරවය සම්බන්ධයෙන්. හැබැයි අපි දැක්කා මේ පාර එවැනි ගෞරවයක් රණවිරුවන්ට ලබා දීලා තිබුණේ නැහැ. මම හිතන්නේ මේ වෙලාවේදී අඳුරලා දුන්නේ කොහොමද? දිත්තා සුලිකුණාටුවේදී අහවල් රාජකාරිය කරා අහවල් දේ කරා කියන. අපි කියන්නේ ඒක කියන්න එපා කියලා කියන්නේ නැහැ. හැබැයි අර පරණ කතාවක් කියලා මේ රටේ නිදහස ලැබිච්ච එක වෙනුවෙන් කැපකිරීමක් කියලා ඒ වටිනාකම කියලා ඒකට තවත් කැලලක් විදියට මේ අය යුද්ධති පමණක් නෙමෙයි දිත්තා සුලිකුණාටුවේ පවා මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී හිටිය කියලා කිව්වනම් මම හිතන්නේ එයාට තවත් අභිමානයක්. හැබැයි එවැනි අභිමානයක් රණවිරුවන්ට දෙනවා අපි දැක්කේ නැහැ. ඉතින් මම දැක්කා ඒ උත්සවයේ සරත් ෆොන්සේකා මැතිතුමා යුද්ධ කාලේ අපේ ආරක හමුදාපතිතුමා ඒ වගේම ඒ වෙලාවේ යුද්ධ කරපු ගුවන් හමුදාපතිතුමාලා ඒ වගේම නාවික හමුදාපතිතුමාලා ඇතුළු පරණපත් පිරිසත් ඇවිල්ලා හිටිය අපි දැක්කා. ඉතින් මම දන්නේ මේ අය කොහොමද මේක අහන් හිටියේ කියලා. කොහොමද මේක දරාගත්තේ කියලා. මොකද අද ඒ අයට පවා තමන්ගේ ජීවිතේ විශාල අභියෝග රාශියකට ලක් වෙලා තිබුණා ඒ යුද්ධ කාලේ. ඉතින් ඒ අයට අර යුනිෆෝම් එකක් ඇඳුවට, පදක්කම් එල්ලුවට, එහෙම නැත්නම් වෙනත් උසස් තනතුරු වල හරියන්නේ නැහැ. ඒ නියම වටිනාකම වචනෙන් ලබා දෙන වටිනාකම තමයි හිතට දෙන හයිය තමයි මිනිස්සෙක්ට තවත් අවුරුදු ගාණක් ජීවත් වෙන්න සහ තමන්ගේ අභිමානය රැකෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ වචනෙන් දෙන ශක්තියත් එක්ක. එහෙම නැතුව ඒ ජනතාවට පදක්කමක් දුන්නා කියලා නිල ඇඳුමක් ඇඳුවයි කියලා ඒ අභිමානය නිකම්ම හැදෙන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරන මේක අපි දන්නේ ඇත්ත කතාව අපි දන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ඇයි මේ අය මෙහෙම හැසිරෙන්නේ කියන කාරණාව පිළිබඳව. අපි දැක්කා ස්වාමින් වහන්සේලාට වෙන අසාධාරණ අපි දැක්කා. ඒ වගේම ජනාධිපති අනුර කුමාර සහෝදරයා යාපනයට ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධින් එහාට සිල් ගන්න දෙන්න එපා කියලා මේ ජාතිවාදී අවසන කතාවක් කරා. ඇයි මේ දකුණ ජනතාව උතුරට ඇවිල්ලා සිල් ගන්න කියලා ඇහුවා. හැබැයි අපි කතරගම යනකොට සිංහල මිනිස්සුත් යනවා, දෙමළ මිනිස්සුත් යනවා, මුස්ලිම් මිනිස්සුත් යනවා. ලංකාවේ තියෙන විශේෂ සිද්ධාස්ථානයක් මේ සියලු ජාතීන්ට වඳින්න තියෙන දේවාල වෙන්න පුළුවන්. Taman ගරු බුහුමන් දක්වන ඒ ආගමට සම්බන්ධ සියලු ස්ථානයක දරක තියෙනවා. දැන් අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන විදිහට දැන් කතරගම යනකොටත් කතරගම මිනිස්සු ඇහුවොත් එහෙම ඇයි ඕගොල්ලෝ උතුරේ ඉඳන් පාගමනෙන් කතරගමට එන්නේ කියලා මොකක්ද අපි දෙන උත්තරේ? මං ජනාධිපති සහෝදරයා ඇතුළු මේ ආණ්ඩුවට මතක් කරන්න ඕනකම තියෙනවා. මේ කාගේ වමනාවක්ද ඉෂ්ට කරන්න කියන අපිට තේරුම් ගන්න විදියක් නැහැ. හැබැයි මේ සමාජ මාධ්‍යවලින් අපිට පේනවා සමහර තැන්වල කියවෙනවා මේ දෙමළ ඩයස්පෝරාවේ පණිවිඩයද අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේ රට ඇතුළේ ප්‍රචාරය කරන්න කියන කාරණා. ඒක අපිට එදා ජනාධිපති අනුර කුමාර සහෝදරයාගේ යාපනය කරපු කතාවෙන් අපි දැක්කා. ඒ වගේම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ණයට ගත්ත ආයුධ පෙන්නංග ආඩම්බරයක් නෙමෙයි කියලා මේක හැල්ලු කරනවා. ඒ වගේම රට නිදහස් කරගත්ත රණවිරුවෝ ටික ඒ තමන්ගේ අභිමානවත් පෙළපාලියේ ජාතික නිදහස් දිනේ පෙළපාලිය යනකොට ඒ අයට රට නිදහස් කරගත්තගේ වටිනාකම ලබා නොදුන්න කාරණාත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? කාගේ හෝ උවමනාවකට කාගේ හෝ කියවීමකට
කාගේ හෝ මැදිහත් වීමක් මත මේ අය හැසිරෙනවා කියන කාරණාව එළියේ ඉඳන් බලන් ඉන්න අපිට පේනවා. මේක මම හිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නෙමෙයි මේ රටේ ඉන්න පුරවැසියන්ට පේන දෙයක්, දැනෙන දෙයක්. ඒ නිසා අපි මේකට ඇත්තටම මේ කියන විදිහට දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ නම් අපි ඉල්ලීමක් කරන සිළු දිනාගෙම විශේෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපිට පක්ෂ ભેදයක් නැහැ, ಜಾති ભેදයක්, ආගම් කුල ભેදයක් කිසිම දෙයක් නැහැ. ඔබතුමාලා දන්නවා යුද්ධ වෙලාවෙත් අපි මේ ඩයස්පෝරා එකත් එක්ක දෙමළ ඩයස්පෝරාවත් එක්ක අපි ගනුදෙනු තිබුණා. යුද්ධ කලින් ඉඳන් ගනුදෙනු තිබුණා. යුද්ධ කාලේ ගනුදෙනු තිබුණා. ඒ වගේම යුද්ධ ඉවර වෙලත් ඒ දෙමළ ඩයස්පෝරාවත් එක්ක අපිට තාමත් හොඳ ගනුදෙනුකම් තිබුණා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ අයට මේ වෙලාවේ නැවත වතාවක් මේ ජාතින් අතර අසමගියක් ඇති වෙන යෝජනා ඔබතුමාලා නම් මේ යෝජනා ටික කරන්නේ. ඔබතුමාලා නම් මේවට ඉල්ලන්නේ අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාලා මේ රටේ නැවත වතාවක් ජාතින් අතර අසමගියක් ඇති වෙන්න දේවල් මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න එපා. ඔබතුමාලා කතර ගැහුවා වෙන්න පුළුවන් අනුර කුමාර සහෝදරයාට. ඔබතුමාලා අනුර කුමාර සහෝදර ජනාධිපති මහන්චුණා වෙන්න පුළුවන්. මේ තුනෙන් දෙක අරන් දෙන්නත් ඔබතුමාලා මහන්චුණා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉතිහාසයේ මම පළවෙනි වතාවට උතුරේ දෙමළ ජනතාවගේ අති බහුතරයක් ඡන්ද මේ ආණ්ඩුවට ලැබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ ලබාගත් ඡන්දේ ඒ දුන්න ඡන්දේ වටිනාකමක් ඔබතුමාලා ලබා ගන්න. හැබැයි ඒ ලබා ගන්න හදන වටිනාකම හරහා මේ රටේ ජාතීන් අතර අසමගියක් ඇති වෙන දේවල් මේ ආණ්ඩුවට යෝජනා කරන්න එපා කියන එක අපි තාමත් විවෘතව දෙමළ ඩයස්පෝරාවේ ඉන්න සියලුම දෙනාගෙන් වැඩි හරියක් අපේ හිතවත්තු අපි කතා බහ කරලා දෙන කට්ටිය, අඳුරන කට්ටිය, දන්න කට්ටිය ඒ සියලු දෙනා පිළිලීමක් කරනවා ඒ තැනට මේ රට ගේන්න එපා. මොකද අපි තාමත් අඳුරු අවුරුදු 35ක 40ක යුද්ධකින් බැට කෑවා. දෙමළ ජනතාව මිය ගියා. සිංහල ජනතාව මිය ගියා. මම මේවා ආයි පුන මතක් කරන්නේ නැහැ. මේ ඉතිහාසයේ වෙච්ච දේවල් අපි හැමෝම දන්නවා. ඒ නිසා අනාගතයේ දූ දරුවන්ටවත් එවැනි රටක් ඇති නොවෙන්න වගකීම සහ වගවීම අපි හැමෝටම වගකීමක් වෙනවා. ඒක දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා නැහැ. අපි හැමෝගෙම වගකීමක් වෙනවා. ඒ නිසා ඒ තැනට යන්න එපා කියන ඉල්ලීම අපි දෙමළ ඩයස්පෝරාවේ සහෝදර සහෝදරයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් නිදහස් දිනය ගැන කතා කරනකොට තවත් දෙයක් ඔබතුමාලට පෙන්වන්න අපි කැමතියි. මේකත් සමාජ මාධ්‍ය දැන් ඉතාමත් පැහැදිලිව පේන්න තියෙන දෙයක්. දැන් මෙතන මේ ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එකේ තියෙනවා ඉස්සරහම පෙළේ ඇමතිරු ටික. මේ ඇමතිරුන්ගෙන් තුන් දෙනෙක් සීරුවෙන් ඉන්නවා ජාතික ගියේ. හැබැයි තවත් 4 දෙනෙක් ඉන්නවා අත් දෙක බැඳගෙන. පළවෙනි පේලියේ මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිරු පිරිසෙන් තුන් දෙනෙක් ඉන්නවා ජාතික ගියට සීරුවෙන් ඉන්නවා 3 දෙනෙක්. හැබැයි ඉතුරු 7 දෙනා ඉන්නවා අර අත් දෙක බැඳගෙන ඉන්නවා. දැන් මේ සමාජ මාධ්‍ය ජාලයේ තියෙන විදිහට මේ ෆොටෝ එක කොයි වෙලාවෙ ගත්ත එකක්ද? ජාතික ගීය කියන වෙලාවෙ ගත්ත ෆොටෝ එකක්. දැන් ජාතික ගීයට සීරුවෙන් ඉන්න කියන කාරණාව අපි ඉගෙන ගන්නේ කොහෙන්ද? අපි ඉගෙන ගන්න ඉස්කෝලේ. නේද? ජාතික ගීයට කොහොමද ඉන්න ඕන කියන කාරණාව. හැබැයි දැන් මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමතිවරු 7 දෙනාගෙන් 3 දෙනෙක් සීරුවෙන් ඉන්නයි 4 දෙනෙක් අත් දෙක බඳන් ඉන්නවා කියන එකේ තේරුම මොකද්ද? අපි මෙන්න මේ කාරණාව නිසා තමයි කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉතාමත් වැදගත් කියලා අපි කියන්නේ ඒකයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ වරද්ද ගත්තොත් දැන් අපිට පේන විදිහට ජාතික ගියට සීරුවෙන් ඉන්න ඕනේ කියන එක මේ අමතර හතරද දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? එක්කෝ ඉස්කෝලේ ගන්නලා නැහැ. එක්කෝ ඉස්කෝලේ ඉගෙනගෙන නැහැ. එක්කෝ ඉගෙන ගත්තේ දැන් අමතකයි. දැන් අර ජනතා විමුක්ති සමාජ සහෝදරයෝ කියනවා වගේ අපිට විපක්ෂයේ ඉන්නකොට ලේසි ආණ්ඩුවේ ඉන්නකොට අමාරුයි කියලා අනිත් දාට තේරුණාට අපිට විපක්ෂයේ ඉන්න එකයි අමාරුනේ ආණ්ඩුවේ ඉන්න එක අපිට අමාරු නෑ අපිට බොහොම ලේසි කියලා මේ පෙන්වන්න යන්නේ මේ උද්දච්චකමද ජාතික ගීයටත් අපි රටේ නීතිය අනුව ක්‍රමවේදය අනුව පළපුරුද්ද අනුව අපි සීරුවෙන් ඉන්න ඕනේ කියන එක ඕනේ පොඩි එකෙක් දන්න සමාජයක මේ ඇමතිවරු ලෝකෙට රට දෙන පණිවිඩය නෑ අපි ජාතික ගීයටත් අපි ගරු කරන්නේ සලකන්නේ අපි කරන්නේ අපට ඕන දේ කියන ඒ උද්දච්ච ප්‍රතිපත්තියද මේ 78 වෙනි නිදහස් දිනේදී පෙන්වුවේ කියන කාරණාව අපි අහන්න කැමතියි. අපි ඉල්ලීමක් කරනවා
උද්දච්ච වෙන්න. හැබැයි ඕනෑවට වඩා උද්දච්ච වෙලා මේ රට විනාශ කරන්න සූදානම් වෙන්න එපා. අපි දැන් අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා බහ කරන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපි දැක්කා පහුගිය කාලේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ කියන්නේ මේකට විරුද්ධවත් උද්ඝෝෂණ තියෙනවා ඒ වගේම පක්ෂවත් උද්ඝෝෂණ තියෙනවා. දැන් ඔබතුමාලා දකින්නදී මම දැක්කා සමහර දෙමව්පියෝ ඇවිල්ලා ඉල්ලීමක් කරනවා මේ 6 වසර තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කල් දාන්න නැතුව ක්‍රියාත්මක කරන්න කියලා. දැන් අපි අහන්න කැමති මේ අම්මලා තාත්තලාගෙන් ඔබතුමාලා මෙච්චර පක්ෂග්‍රාහී වෙන්න එපා. අපි දේශපාලනය කළ යුත්තේ මැතිවරණයක තමයි Taman කැමති පක්ෂයකට කතර ගහන්න උවමනාවක් තියෙන්නේ. හැබැයි මේ පක්ෂයට කතර ගැව්වා කියලා ඒ පක්ෂ කියන දේවල් හොයන්නේ බලන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඇයි මම මෙහෙම කියන්නේ? දැන් ඔබතුමාලා දකින්න ඇති ජනාධිපති අනුර කුමාර සහෝදරයා 6 වෙනි වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුද්දකට කල් දැම්මා. ඇයි කල් දැම්මේ? දැන් කිසිම වරදක් නැත්තම් ජනාධිපතිවරයා මේ කල් දාන්න උවමනාවක් නැහැනේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රකාශන මම දැක්කා තියෙනවා මේ ඔය කියන ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නේ පමණක් නෙමෙයි තව මේකට හා සමාන වැරදි 140 ගානක් දුවත් තියෙනවා කියලා කියනවා. දැන් මේ දෙමව්පියෝ දන්නවද මේ වැරදි මොනවද කියලා? ඔහේ ගිහිල්ලා තමන්ගේ ළමයාටත් මේක දෙන්න කියලා ඉල්ලන්න එපා දෙයියනේ. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේක වරදක් තියෙනවද? මේ වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරලා ළමයින්ට දෙනවා මිසක් වැරද්දත් එක්ක ළමයින්ව ඒ වැරද්දත් එක්ක සමාජගත කරන්න උත්සාහ කරන්න එපා. මේක දේශපාලනය නෙමෙයි. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ වැරදි ගැන කතා කරන්නේ අඩුපාඩු ගැන කතා කරන්නේ දේශපාලනිකව නෙමෙයි. දැන් ඔබතුමාලා දකින්න ඇති මම හිතන්නේ නල්ලූර් කෝවිලට දවටගහ පල්ලියේ විස්තරය දාලා තියෙනවා. දවටගහ පල්ලියට නල්ලූර් කෝවිලේ විස්තර දාලා තියෙනවා. දැන් මොකද්ද අපි ළමයින්ට කියන්න ඕනේ? දැන් කවුරු හරි ගුරුවරයෙක් මේ පාඩම උගන්වනවා නම් මේ වැරදි අත්පොතත් එක්ක පාඩමක් උගන්වන්න මොකක්ද කියන්න ඕනේ? පොතේ ආණ්ඩුවට වැරදිලා තියෙනවා. නල්ලූර් කෝවිලේ ඉස්සරහා තියෙන විස්තරේ තියෙන්නේ දවටගහ පල්ලියට අදාළ සිද්ධිය. දවටගහ පල්ලියේ ෆොටෝ එක ඉස්සරහින් තියෙන්නේ නල්ලූර් කෝවිලේ විස්තරය. ඒ නිසා පුතේ ආණ්ඩුවේ වෙච්ච වැරද්ද හදාගන්න අඩු කෝදුවක් අරගෙන ඊතල දෙකක් ගහගන්න මේ දෙක දෙපැත්තට. නල්ලූර් කෝවිලේ පින්තූරේ ඉඳන් දවටගහ පල්ලියේ තියෙන විස්තර ටිකක් ඇඳලා මෙන්න මේක තමයි පුතේ හරි නල්ලූර් කෝවිල කියන්නේ මොකක්ද කියන තේරුම මෙන්න මේක. ඒ කියන්නේ ළමයි තමයි දැන් ඊතලයක් ගහලා යා කරගන්න වෙන්නේ. ඒ වගේම ග්‍රෑන්ඩ් මදර් ග්‍රෑන්ඩ් ෆාදර් දැන් දන්නවනේ නේද? සීයාගේ ෆොටෝ එකට ග්‍රෑන්ඩ් මදර් කියලා දාලා. ආච්චිගේ ෆොටෝ එකට ග්‍රෑන්ඩ් ෆාදර් කියලා දාලා. ඒකට දැන් මොකද්ද ගුරුවරයාට කියන්න වෙන්නේ? පුතේ ආණ්ඩුව මේක පොත ලියන කට්ටියට පොඩි වරදක් වෙලා තියෙනවා. ග්‍රෑන්ඩ් මදර් ග්‍රෑන්ඩ් ෆාදර් මාරු වෙලා තියෙනවා. ඒ නිසා පුතේ මේක ඊතලයක් ගහලා යා කරගන්න නැත්තම් මේ පිටු ගලවන්න ගියොත් එහෙම අපරාධ වියදමක් යනවා. ඒ නිසා හොඳම දේ තමයි පුතේ මේක ඔයගලන්ට වෙච්ච වැරද්දක් නෙමෙයි අපට වෙච්ච වැරද්දක් නෙමෙයි මේ පොත හදපු අයට ලියපු අයට වරදක් වෙලා තියෙනවා. ඒ නිසා ඊතලයකින් ආච්චි ග්‍රෑන්ඩ් මදර් කියන එකට සීයාගේ ෆොටෝ ගාව ටිකක් ගහගන්න ග්‍රෑන්ඩ් ෆාදර් කියන එකට හරිදරට ඊතලයක් ගහගන්න කියලා ගුරුවරයාට කියන්න වෙනවා. මේ බොහොම සරල කාරණානේ. ඉතින් අපි අහන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න කියලා කියන දෙමව්පියෝ මේවා ගැන හරි අධ්‍යයනයක් කරලා බැලුවද? ඇයි මේකට පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන කියලා කියන්නේ? මම දැක්ක සමහර පොත්වල ඒ පොතේ පිටු අංක 1 තියෙනවා. 2 3 4 නැහැ. කියන්නේ කවුද සංස්කරණය කරේ? කවුද මේක මෙහෙවි කියලා නම් ටික දානවනේ. ඒ පිටු ටික නැහැ. බැලින්නම් මේ පොත් print කරලා තියෙන ගොඩක් කලින් ගියාන්ඩු කාලේ. දැන් මේ ගියාන්ඩු කාලේ print කරපු සමහර පොත්වල මේ පාර බෙදන්න බැරි නිසා ඒ වගේ පිටුත් අඩු කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේක හොඳක් වුණාම ආණ්ඩුව බාර ගන්නයි නරකක් වුණාම අපේ නෙමෙයි කියන සිද්ධියට යන්න එපා. මේක ඔබතුමාලා බාරගත්තා නම් මේක ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය තමයි. ඔබතුමාලා කට්ටිය තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවේ කියලා මේක බාර ගන්න. මේක බාරගෙන විතරක් නෙමෙයි මේ වැරද්ද නිවැරදි කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් මේ අපි දැක්කා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා බහ කරනකොට දැන් මේ වරදවල් ටික
දැන් ලිංගිකත්වය පිළිබඳව කැලලක් ආවනේ. මේක ආපු වෙලාවේ සමාජයේ විශාල කතා බහකට ලක් වුණා. හැබැයි මේ කතා බහට ලක් වෙච්ච එකෙන් දැන් නම් මේ පොතේ මේ කැලල තිබ්බත් කමක් නැහැ. ඇයි? යන තැන කියලා ඉවරනේ මේක. මේ වෙබ්සයිට් එක මොකද්ද කියන එක මේක ඒ පොතේ තිබ්බනම් අඩුම තරමේ දැනගන්නේ 6 පන්තියේ ළමයි ටික විතරයි. දැන් 6 පන්තියේ ළමයා නෙමෙයි මේ නිවුස් එකක් බලන එකේ පන්තියේ ළමයා දන්නවා අපේ 6 වෙනි අච්චු පොතේ මෙන්න ලිංගිකත්වය ගැන මොකක්ද එකක් කියලා දාලා කියලා දැන් මේ නිවුස් එක අහන් හිටිය මොන්ටිසෝරි යන ළමයාත් දන්නවා. ඒ ළමයාත් දැන් ෆෝන් එක පාවිච්චි කරනවා නම් නිකන් හරි අර ගහලා බැලුවොත් එහෙම අර 6 පන්තිය ඉගෙන ගන්න තිබිච්ච දේ මු එකේ පන්තියෙම දැන් ඉගෙන ගන්නවා. එහෙනම් මේක දැන් නම් මට හිතෙනවා මේ පොතේ තිබ්බනම් හොඳයි. ඒතකොට 6 පන්ති ළමයි ටික විතරයි මේක දැනගන්න. දැන් 6 පන්තිය නෙමෙයි දැන් මුළු ලෝකෙම දන්නවා, ලංකාවම දන්නවා, දෙමව්පියෝ දන්නවා, සියලු දෙනාම දන්නවා. ඉතින් දැන් මේ විහිළුව අධ්‍යාපන ලේකම්තුමා ගිහිල්ලා CID එකේ පැමිණිල්ලක් දානවා. දැන් මේ කාර්යද මේ පැමිණිල්ල දාන්නේ තමන්ගේ අමාත්‍යාංශය යටතේ තමන්ගේ කණ්ඩායමක් හදපු පොතක්, තමන්ගේ කණ්ඩායමක් සංස්කරණය කරපු පොතක්, තමන්ගේ ආයතනයේ හරහා රජයේ printing මොකද කියන්නේ ගවර්න්මන්ට් ප්‍රෙස් එකකින් print කරලා සමහර ඒවා පුද්ගලික ප්‍රෙස් වල print කරලා ඒ වගකීම තමන්ට ලැබෙන තැනකදී තමන්ට වගකීම තියෙන වැඩ කටයුත්තකදී දැන් මෙතුමා කියලා 100 පැමිණිල්ලක් දානවා මාර වැඩක් වෙලා තියෙන්නේ මෙන්න අපේ පොතේ මෙන්න මේ වගේ කෑල්ලක් වැටලා තියෙනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. දැන් මේක මේ කාටද මේ කියන්න ඕනකම තියෙන්නේ? දැන් CID ගේ මිනිසුන්ට පුළුවන්කම තියනවද? CID ගේ නිලධාරීන්ට පුළුවන්කම තියනවද මේක හොයාගන්න? මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීම නෙවෙයි. මේ පොත හැදුවේ කවුද කියලා ගෙන්න ගත්තරම් මේසෙට. මේක ලිව්වේ කවුද? එන්න මේසෙට කතා කරන්න කියලා මේසෙ වට කරලා වාඩි කරගත්තා. ඊගාවට මේ ආ ලියලා දුන්න එකේ මොකක් හරි ග්‍රාෆ් එකක් ඇතිනේ, ප්‍රූෆ් එකක් ඇතිනේ. ඒ ප්‍රූෆ් එකනේ සංස්කරණ කරන කට්ටිය බලන්නේ නැත්තේ. එහෙනම් ඉස්සෙල්ලාම එන්න කියනවා පොත ලිව්වායට. ඒ ලියන්න පදනම් වෙච්ච කාරණා ටික තරන් එන්න කියලා කියනවා. දැන් අපේ ප්‍රස්තුත කාරණයක් තියෙනවානේ. මේ අදාළ පාඩමේ අදාළ මොඩියුල් එක ලිව්වේ කවුද කියලා අහගන්න බෑද අධ්‍යාපන ලේකම්ට? පුළුවන්. අයියේ නේද ඇහුවේ නැත්තේ? එහෙමනම් එයාගෙන් අහන්න ඕනකම තියෙනවා ඔයා ලියපු එකේ ඔයා මේ වෙබ්සයිට් එක ඇතුළත් කරාද? බොහොම සරලයි. ඊගාවට මේ පොත ලිව්වට පස්සේ කවුරු හරි මේක දැන් එකකින් හරි දෙකකින් තුනකින් හරි සංස්කරණය වෙන්නේ නැතිනේ. එහෙම නැත්නම් බලන්නේ නැතිනේ. ඒ බැලුව කට්ටිය කියලා අහන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ බලනකොට මේ කෑල්ල මේකේ තිබ්බද? බොහොම සරලයි. මේ අධ්‍යාපන ලේකම්තුමාට අතුලෙන් පරීක්ෂණයක් තියලා කාගේදින්ද මේ වැරද්ද උනේ කියන එක හොයාගන්න තාමත් ලේසි. දැන් ආච්චිට ග්‍රෑන්ඩ්ෆාදර් කියලා දැම්මේ කවුද කියලා අහන්න CID එකට යන්න ඕනද? පොත ලියපු කාව කියලා අහන්න බෑ. පොත මේකේ ප්‍රූෆ් බලපු මිනිස්සුන්ට කියලා අහන්න බෑ. ඕගොල්ලෝ බලද්දි මේක දැක්කේ නැද්ද කියලා. ඒ වගේම නල්ලෝඩ කෝවිලට දෙවට ගහපල්ලේ විස්තරය දැම්ම එක CID එකෙන්ද කියලා අහන්න ඕනේ කවුද මේක දැම්මේ කියලා. මොකද්ද මේ විහිළුව? ඒ නිසා අපි අධ්‍යාපන ලේකම්තුමාට කියන්න මතක් කරන්න ඕනකම තියෙනවා. ඔබතුමාලා මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරපුරත් එක්ක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිද්ධ විය යුතුයි. ඒක වහාම සිද්ධ විය යුතුයි. හැබැයි මේ වෙච්ච වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරන එක ඔබතුමාලගේ උද්දච්චකම පැත්තකින් තියලා උද්දච්ච ආණ්ඩුවේ උද්දච්ච ඇමතිවරුන්ගේ ගෝලබාලය බවට පත් වෙන්න එපා. උද්දච්ච රජයේ නිලධාරියෙක් බවට පත් වෙන්න යන්න එපා. ඒ නිසා වරද පිළිගන්න වරද කරපුවාට දඬුවමක් දීලා මේ නිවැරදි කරන්න කියන කාරණා පිළිලිමක් කරනවා. දැන් අපි දැක්කා CID එකේ කියලා දැම්ම මම හිතන්නේ පැමිණිල්ලට අධ්‍යාපන ලේකම්තුමා මේ ළඟදී මම හිතන්නේ නුගෑගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් විභාග වුණා. එතනදී අපි දැක්කා ඒ නඩුකාරතුමා කියලා තිබුණා අපි මාධ්‍යමකින් තමයි මේක අපි දැක්කේ. නඩුකාරතුමා කියලා තිබුණා අධ්‍යාපන ලේකම්තුමාත් යම්කිසි වරදක් කරලා තියෙනවා නම් එතුමාව චූදිතෙක් බවට පත් කරන්න කියලා මම හිතන්නේ උසාවියෙන් දැනුම් දීමක් කරලා තිබුණා CID එකට. ඒ කියන්නේ පැමිණිලිකරු දැන් චූදිතයා බවට පත් වෙලා තියෙනවා. ලෝකේ එකම අවස්ථාව වෙන්න ඇති පැමිණිලිකරුවෙක් චූදිතයෙක් වෙන්න යන අවස්ථාව. ඒ නිසා අපි නැවත නැවතත් අධ්‍යාපන ලේකම්තුමාට කියනවා උද්දච්ච
ඇමතුරු ඉන්න මේ රටේ උද්දච්ච රාජ්‍ය නිලධාරීන් බවට පත් වෙන්න යන්න එපා. ඒක භයානකයි. එහෙම වුණොත් ඔබතුමාලට මේවට තනියෙන් තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයකට පත් වෙන්න එපා කියන කාරණාව අපි ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. ඒ වගේම මම හිතන්නේ තවත් එක් කාරණයක් අපි දැක්කා පාර්ලිමේන්තුව මේ පාර පාර්ලිමේන්තුව ඉතාමත් සුවිශේෂී සිද්ධීන් ගණනාවක් සිද්ධ වුණා. අපේ පාර්ලිමේන්තුවේ කතානායකතුමෙක් පත් වුණා. මේ රටේ ජනතාව සතුටු වුණා. හැබැයි බැලිනම් ඇද්ද යනකොට ඒ කතානායකතුමාට තමන්ගේ තියෙන අධ්‍යාපන සුසුකම් පෙන්න ගන්න බැරි නිසා එතුමාට ඒ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා తాවකාලිකව. හැබැයි තාමත් එතුමාට ඒ තමන්ගේ සහතිකේ පෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. එහෙමනම් රටේ තුන්වෙනි පුරවැසියා බවට මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයෙක් පත් කරනවා මේ පාණ්ඩුව. ඒ රටේ තුන්වෙනි පුරවැසියා රටට බොරු කියලා තමන්ට තියනවට වඩා වැඩි අධ්‍යාපන සුසුකමක් තියනවා කියන එක මැතිවරණයේදී පාවිච්චි කරලා ඡන්ද අරගෙන රටේ ජනතාව අන්දලා තමන්ගේ පළාත් ජනතාවට මහා ප්‍රාඥයෙක් කියලා පෙන්නලා ඒ විතරක් නෙමෙයි රටම අන්දලා JVP එකත් අන්දලා කතානායකකමත් අරගෙන ඊට පස්සේ මේක පරීක්ෂා කරන්න යනකොට මෙවැනි සහතිකයක් නොමැති වෙනකොට JVP එකම කියලා වෙන්නේ නැති මං හිතන්නේ එතුමා ඉල්ලා ආසුනේ. හැබැයි බොහෝ පිට අපි දැක්කා මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේක හෙට පෙන්නයි අනිද්දා පෙන්නයි ළඟදි පෙන්නයි මේක පෙන්නනගේ වගකීම තියෙන පක්ෂයක් විදිහට අපිට නෙමෙයි ඒක වගකීම තියෙන පුද්ගලයාට කියලා JVP එක ඇඟ බේර ගන්න හදනවා අපි දැක්කා. හැබැයි ඇඟ බේර ගන්න හැදුවට වැඩක් නැහැ. එය රටට බොරුකාරය වෙලා ඉවරයි. ඒ කතානායකවරයා ඉල්ලාස්වීමත් එක්ක මේ රටේ තිබිච්ච විශ්වාසය පළුදු වෙලා ඉවරයි. දැන් මොකදලා තියෙන්නේ? ඊළඟට පත්තුන කතානායකවරයෙක්. දැන් මේ කතානායකවරයාට විරුද්ධව කවුද අල්ලාස් කොමිසමට ගිහිල්ලා පැමිණිලක් දාන්නේ? නියෝජ්‍ය මහලේකම්. මේ ගමේ සිරිපාල කෙනෙක් ගමේ සෝයිසා කෙනෙක් එහෙම කෙනෙක් නෙමෙයි ඈ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තමන්ගේ ලොක්කට විරුද්ධව අල්ලාස් කොමිසමට ගිහිල්ලා පැමිණිලක් දානවා. දැන් මේ පැමිණිල්ලේ තියෙන කාරණා පිළිබඳව නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සමාජ ඉදිරියේ ඔබතුමාලා සියලු දෙනාම දකින්න ඇති. ඒ කතා කරන ඉතාමත් හිරිකිතයි, ලැජ්ජා සහගතයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කාරණා මොකක්ද? මේ අය අතරේ වර්ධිකරුවන් වැඩ කරන්න දන්නේ නැති පිරිස්, ඒ වගේම උද්දච්චකමත් එක්ක ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. දැන් ඔබතුමාලට මතක ඇති මේ අය පාර්ලිමේන්තුවට එනකොට මොකද්ද කිව්වේ? පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහනවා කිව්වා. පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඉතාමත් අඩු මිලට ආහාර පාන තියෙනවා. මේ මුදල් ජනතාවගේ මුදලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කන්න ඕනේ. ඒ නිසා මේ භෝජනාගාරය සුදු අලියෙක් මේක වහන්න ඕනේ කියලා කියනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා වහලා ඉතුරු කරන්න ලැබෙන්නේ මුදල්නේ. නේද? වහලා නිකන් ඉන්නේ නෙමෙයිනේ. වහලා මේ රටේ ජනතාවගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මුදලකට වැඩි මුදලක් වේදම් කරලා හදන කෑම ටික දෙන එක පාඩුවක්. ඒ පාඩුව දෙන ජනතාවට ඒ නිසා මේක වහන්න ඕන කියලා තමයි යෝජනා කරේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? කතානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ලොක්කා. දැන් මේ චමින්ද කුරුරත්න දා පැමිණිල්ලට අනුව දැන් මාර වැඩක් නෙවෙලා තියෙන්නේ. ඒ සල්ලි ඉතුරු කරන්න හැදුවේ වැඩි මුදලක් වියදම් කරලා අඩුවට කණ්ඩන එක පාඩුයි කියලානේ. දැන් කතානායකතුමා මොකද්ද කරලා තියෙන්නේ? දැන් එක බිලට දෙන්නෙක් කාලානේ. එක්කෙනෙක්ගේ බිලට දැන් දෙන්නෙක් කාලා. ඒ කියන්නේ හම්බෙන්නේ රුපියල් 1000 නම් දැන් දෙන්නෙක් කෑම 2000ක් වෙන්න බෑ. දැන් 2000ගේ කෑම කාර්ය වල 1000යි ගෙවන්නේ. දැන් කවුද මේ කියන්නේ? මේ කියන්නේ දුමින් චානායක නෙමෙයි. චමින්ද කුරුරත්න නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තුවේ හිටපු එතුමා අල්ලාස් කොමිසමට ගිහිල්ලා තමයි මේ පැමිණිල්ල කියන්නේ. අත්‍තර ඉතින් මේක එතුමා අල්ලාස් කොමිසමට ගිහිල්ලා කියපේක ලොකු දෙයක්. නැත්නම් අපි දන්නේ නැහැ. නැත්නම් අපි හිතන් ඉන්නවා මෙතුමා පාවිච්චි කරන්නේ ඩබල් කැබ් එකක්. දැන් මම නම් දැක්කේ ආවේ මං හිතන්නේ BMW එකයි. කතානායකතුමා ආවේ BMW කාරෙන් ආවේ. අපි දැක්කේ නැහැ මේ කැබ් එකෙන් ඇවිල්ලා නිදහස් දවසේ බහිනවා මම දැක්කේ නැහැ. ඒක නම් හොඳයි. මොකද නැත්නම් එහෙම අපේ අභිමානයට තවත් ප්‍රශ්නයක් වෙනවා.
ඒ වගේම ඔය නිල නිවාස ගැන කතා බහ කරලා තිබුණා, දෙකක් පාවිච්චි කරනවා, තෙල් ගැන කතා බහ කරලා තිබුණා. ඉතින් මම ආණ්ඩුවට එක කාරණයක් යෝජනා කරනවා. ඉතින් ඔබතුමාලා හොරු අල්ලන එක ගැන ඉතාමත් හොඳයි. අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. දැන් ඔබතුමාලා ආදර්ශමත් වෙන්න. පරණ දේ හොයන ගමන් අල්ලාස් කොමිසමේ ඒ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටෝ කාටෝ ඔබතුමාලට ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනවා මේක අල්ලස ගැන දූෂණය ගැන අපි මේ ආණ්ඩුව කතා කරා, බලයට එන්න කලින් කතා කරා, බලයට ඇවිල්ලා අපි කතා කරා. ඒ වගේම මම දැක්කා අල්ලස් දූෂණ කොමිසමේ සභාපතිවරයා නිලධාරීතුමාලා මේ අල්ලස් කොමිසම ජනතාවට කරුණු කාරණා කර අපි දැක්කා. ඉතාමත් බලවත් පනතක්. මේ පනත අනුව අපට ඕන දෙයක් කරන්න පුළුවන්. ආණ්ඩුවට අපට ඇගිලි ගහන්නත් බෑ කියන කතාව එතුමලා කිව්වා. ඉතින් අපි කියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව දැන් පැමිණිලි ගණනාවක් තියෙනවනේ. නේද? පැමිණිලි ගණනාවක් තියෙනවා. මේ පැමිණිලි ගණනාවෙන් කතානායකතුමාට තියෙන චෝදනාව පුද්ගලයාට තියෙන චෝදනාවක් නේ. ඒක ආණ්ඩුව හානියක් වෙන්නේ නැහනේ. දැන් කන්ටේනර් 323 ගැන හෙව්වොත් එහෙම අන්න ආණ්ඩුව හානියක් වෙනවා. ගල් අඟුරු ටික හොයන්න ගියොත් එහෙම අන්න ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි කතානායකට විරුද්ධව තියෙන චෝදනාව පරීක්ෂා කරොත් ඒක ආණ්ඩුවට හානියක් නෙමෙයි, කතානායකවරට විතරයි. අපි කියන්නේ මෙන්න මේ ආදර්ශය ක්‍රියාවෙන් පෙන්වන්න අපි බොහොම ස්වාධීනයි. අපි පරණ පැමිණිලි ටිකක් විභාග කරනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ අද දිනේ අපිට මෙන්න ලැබුණ පැමිණිල්ලක්, ඒ අධ්‍යයන ලැබිච්ච පැමිණිල්ලට අපි වහාම සතියක් ඇතුළත පරීක්ෂණ ආරම්භ කළා. මෙන්නයි පරීක්ෂණයේ ප්‍රතිඵල එළියට දානවා කියන එක එළියට දාන්න පුළුවන් නම් අපි කියන ආදර්ශයක් වෙන්න. අර අනුර කුමාර ජනාධිපති සහෝදරයා හැමතිස්සෙම කියන්නේ දැනටත් ලැජ්ජාව කියනවා නේද? ඔබතුමාලා මාව ගැන විශ්වාසය තියන්න. මේ මහ ජනතාවගේ කර රුපියලක් අපි හොරගම් කරන්නේ නැහැ. ඔබතුමාට අයිති හැම තම දොයිතුවම අපි ආරක්ෂා කරනවා, අපි රකින්නවා, අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කාරණේ කියනවා. ඉතින් මම අහන්නේ දැන් එක්කෙනෙක්ගේ බිලක් ගෙවලා දෙන්නෙක් කෑවනම් දැන් මේක අනුර කුමාර ජනාධිපති සහෝදරයා අනුව වැරද්දක් නෙමෙයිද? Tamanට අයිති තෙල් ප්‍රමාණය කතානායකවරයාගේ තෙල් ප්‍රමාණය නම් ඒකට අමතරව යම් කිසි තෙල් ටිකක් පාවිච්චි කරලා තියෙනවා නම් මේක වරදක් නෙමෙයිද අනුර කුමාර ජනාධිපති සහෝදරයා? ඒ වගේම වාහන දෙකක් හිමිකම් තියෙනවා නම් තවත් පාර්ලිමේන්තුවේ වාහනයක් වෙන් කරගෙන පාවිච්චි කරනවා නම් මේක අනුර කුමාර ජනාධිපති සහෝදරට අනුව JVP එකට අනුව මේක වරදක් දූෂණයක් නෙමෙයිද කියලා අපි අහනවා. ඒ නිසා අර ගල් අඟුරු චෝදනා හොයන්නත් එපා, කන්ටේනර් 320 ගාන හොයන්නත් එපා. මේ කතානායකවරයා කියන්නේ තනි පුද්ගලෙක්. ඒ නිසා කතානායකවරයාට විරුද්ධව තියෙන මේ පැමිණිල්ල ඉතාමත් ඉක්මනින් පරීක්ෂණය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් අර ගල් අඟුරු වලටත් අපි මේ ස්ථානයේම ප්‍රෙස් එකක් තියලා අපි කිව්වා මේක මහා වංචාවක්, මහා පාඩුවක් කියන අපි කිව්වා. දැන් ඒක ඔප්පු වෙලා තියෙනව නේද? දැන් ඒ අය කැබිනට් තීන්දුවක් අරන් තියෙනවා මේ සැප්තැම්බර් වල ගල් අඟුරු ටික හරියට ගෙන්න ගන්න බැරි වුණොත් පවර් ක්‍රයිසිස් එකක් එනවා. කියන්නේ මොකද්ද? ලයිට් කපන්න වෙනවා. එහෙම නැත්නම් ගල් අඟුරු වල නිෂ්පාදනය කරන මෙගාවට් 900 නිෂ්පාදනය කරගන්න බැරි වුණොත්, ඒක ඩීසල් හරහා නිෂ්පාදනය කරගන්න වුණොත් විශාල මුදලක් ආණ්ඩුවට වැය වෙනවා. එහෙම වුණොත් විදුලි බිල වැඩි කරන්න වෙනවා. ලයිට් නොකැපුවත් ඩීසල් වලින් මේ ටික නිෂ්පාදනය කරගත්තොත් විශාල වශයෙන් විදුලි බිල වැඩි කරන්න වෙනවා. එහෙනම් ඒකට තමයි දැන් අද ආණ්ඩුව සූදානම් වෙලා ස්පොට් ටෙන්ඩර්ස් වලින් ගල් අඟුරු ගන්න කැබිනට් ඩිසිෂන් එකක් අරන් තියෙනවා. ඉතින් අපි අහන්නේ අපි කිව්ව දේ බොරුද? ඇයි එහෙනම් දැන් ඒගොල්ලෝ ගෙනාවු ගල් අඟුරු නියම ස්පෙක් එකට තියෙනවා නම් ඔය කියන ප්‍රමිතිය 100%ක්ම හරි නම් ඇයි මේ ස්පොට් ටෙන්ඩර් එකක් දාලා අනුමැතියක් ගත්තේ ගල් අඟුරු හදිස්සියක් වල ගෙන්නන්න කියලා? ඒ කියන්නේ අපි කිව්වද ඒගොල්ලෝ පරීක්ෂණය කරේ නැති වුණාට අර්බුදයක් ඇති වෙන්න කලින් ගල් අඟුරු ගෙන්නන්න ක්‍රමේ හදාගෙන තියෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි. නැත්තම් මේ රටේ මිනිසුන්ට ආයි ලයිට් නැතුව ඉන්න වෙනවා. ලයිට් බිල වැඩියෙන් ගෙවන්න වෙනවා. ඒ ගත්ත තීන්දුව හොඳයි. හැබැයි තීන්දුව හොඳ වුණාට වැඩක් නැහැ. උද්දච්චකමත් එක්ක ඉඳලා දැන් හරි පිළිගන්න ඔව් අපි අතින් ගල් අඟුරු ගේනකොට යම් කිසි වරදක් වෙලා තියෙනවා. නැත්නම් අපි රවට්ටලා තියෙනවා. අපි රැවටුණා. දැන් මහා ලොකුට කිව්වනේ අපේ ආණ්ඩු කාලේ මේක ටෙන්ඩර් කරේ නැහැ, කැබිනට් ඩිසිෂන් එකක් කරන් තමයි මේ කොම්පැනි දුන්නේ.
හැබැයි අපි එහෙම නෙමෙයි අපි මේක ටෙන්ඩර් එක ඕපන් කරා 11 දෙනෙක් 12 දෙනෙක් දාවා කියලා මහා උජාරුවෙන් කිව්වට අපි මේක විවෘත කරා බොහොම ස්වාධීන කරා අපි අවස්ථාව දුන්නා කියලා කිව්වා. ඒ කිව්වට දැන් ඇයි එහෙනම් මේ හරියට ගත්ත එකේ ප්‍රමිතිය නැති වුණාම ඇයි මේ ස්පොට් ටෙන්ඩර්ස් ටික දැම්මේ? එහෙනම් දැන්වත් උද්දච්චකම් පැත්තකින් තියලා වරද පිළිගන්න එහෙම නැත්නම් දන්නේ නැතිකමක් තියෙනවා නම් දන්න කෙනකින් අහගන්න. පුරුදු නැද්දක් තියෙනවා පුරුදු කෙනකින් අහගන්න. ඒ වගේම අත්දැකීම් නැතිකව නෑ කියන එක අපි ඔබතුමාලට විරුද්ධව හැමතැනම කියපු දෙයක්. හැබැයි අද ඉඳන් අපි ඒක කියන්නේ නැතුව ඉන්න ඔබතුමාලට ඒක ඇහෙන්න එක අමාරු නම් කනට අපි ඒක නොකිය ඉන්නම්. ඔබතුමාලට අත්දැකීම් නෑ. ඒ නිසයි මේක වෙන්නේ කියන එක මෙච්චර කාලයක් අපි කිව්වා. ඒක ඇහෙද්දි ඔබතුමාලට තවත් ඔබතුමාලට තරහ යනවා නම් තවත් ඔබතුමාලා හිත රිදෙනවා නම් තවත් ඔබතුමාලා උද්දච්චකම වැඩි කරගන්න මේ හරහා අපි ඒ කියන එක නවත්තන්නම්. මොකද මෙහෙම උද්දච්ච වුණාම අපි කියන දේට ඔබතුමාලා කරන්නේ නිවැරදි නොවි උද්දච්ච වීම නම් ඒ උද්දච්ච වීමත් එක්ක රටේ අනාගතයට ඒක සුබවාදී වෙන්නේ නැහැ.